ආපන ශාලාව සේවිකාවක් වශයෙන් තමයි වැඩ කරන්නේ. මම අදටත් වැඩ කරන්නේ අවුරුදු 12ක් වෙනවා ආපන ශාලාවේ සේවිකාවක් විදියට. මගේ පුතාට අවුරුදු 3යි මම මේ රැකියාවට එනකොට මහත්ය වින්කලයක් තමයි කරගෙන ගියේ රැකියාව විදියට. මම විදේශගත වෙනවා අපිට මුදල් ටිකක් හොයාගෙන ඇවිල්ලා අපේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා බ්ලොග් වල වැඩපලා. ඒ අතරතුර තමයි මහත්ය අසනීප වුණේ. මගේ ඥාතියෙක්ගේ මාර්ගයෙන් තමයි මම මේ ටීජී ආයතනයේ රැකියාව ලැබෙන්නේ. ඒ ඇවිල්ලා ගත්තු වැටුපෙන් මම පුළුවන් විදිහට මහත්යගේ බේත් වලටත් වියදම් කරගෙන බැංකු ලෝන් එකක් ගෙවාගෙන ගියා. අවුරුදු 3ක් විතර මහත්යට රස්සාවක් කරගන්න බැරුව හිටියා. ඒ අවුරුදු 3 කාලේ මම ගොඩාක් අපහසුතාවයටපත් වුණා. ඊට පස්සේ මම මගේ සැලරි එකෙන් තමයි මම මුදල් ඉතුරු කරලා ඉඩමක් අරගන්නවා. ඉඩමක් අරගෙන මම ඒක ගියක් හදනවා. මේ වෙනකොට මට මගේ තිබුණ ගෙදරයි තව ඉඩමක් අරන් ගියක් හදලා මට දැන් ගෙවල් දෙකක් තියෙනවා. මම දරුවෝ දෙන්නටම ඉගෙනුවා. මගේ ලොකු දුව බැඳලා පුතා දැන් අප සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නේ. මට ඒ ගැන ගොඩාක් සන්තෝෂයි. ඊළඟට මගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළත වාහනයක් ගන්න එක. ආයතනය තුල මම රැකියාව කරන්න ඉතාම සතුටින්. ඉතාම හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපිත් එක්ක හරිම සුහදශීලී. මගේ ජීවිතය සාර්ථක කරගත්තේ ඒ ටීජී ආයතනය තුලින්. ඇත්තටම ජීවිතේ සාර්ථක කරගන්න මේ ටීජී ආයතනය ඉතාම හොඳ ආයතනයක්. මම නෝපෙ ගිහිල්ලා නැහැ. දිනපතා වැඩට ආවා. නිවාඩු අවුරුද්දට දෙන නිවාඩු 14න් නිවාඩු 5ක් 6ක් ඉතුරු වෙනවා මිසක් මං නිවාඩු අරගෙන නැහැ. අවංකව සේවය කරන්න ආදරෙන් තමන්ගේ ආයතනයට ආදරෙන් වැඩ කරන්න ලැබෙන වැටුප කළමනාකරණය කරගන්න ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.